අපි පොඩ්ඩක් කවම එක. අපි කමු පොඩ්ඩක්. අපි කමු. මේක වාරේපල තියෙන රිචි රෙස්ටුරන්ට් කියන එක. මේක ෆැමිලි රෙස්ටුරන්ට් එකක්. ඒ වගේම BOI ඔබි තැනක්. මේක තියෙන තැන ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් අය කියන්නේ මන් දන්නේත් නැහැ. මේක තියෙන්නේ අර AG ඔෆිස් එක ඇතුලෙන් පාරේ යන්න ඕනේ. ගියාම මීටර 50ක් විතර දුරින් තමයි රිචි රෙස්ටුරන්ට් එක කියලා එක තියෙන්නේ. මේක ටිකක් ඕපන් රෙස්ටුරන්ට් එකක්. ඔයාලට බර්ත්ඩේ පාටිස් ගන්න පුළුවන්, ෆන්ක්ෂන්ස් ගන්න පුළුවන්, BOI ඔබි තැනකට බයිට්ස් ගන්න පුළුවන්. ඉතින් මේකෙන් මම ඕඩර් කරේ මොකද්ද? මම ඕඩර් කරේ මික්ස් චීස් කොත්තුවේ ෆුල් එක. ඔයාලට පේනවද? පේන්නේ නැහැ. මේ ඕවර් එක්ස්පෝස් වෙන පස්සේ පා වෙලා තියෙනවා. එනවනේ දැන්. දැන් පේන්නේ. ෆුල් එක කියන්නේ ඒවා එන්නේ පැකට්ස් දෙකකට. මට පේන විදිහට මෙන්න එකයි මෙන්න අනිත් එක. ඉන්න පේනන්නේ අනිත් ජාති. ෆස් පැකට් දෙකක් එකත් එක හම්බෙලා තියෙනවා. රස්නේ. තාම රස්නේ හොඳට. ඊට පස්සේ හම්බෙලා තියෙනවා ග්‍රේවි එකක් වගේ. මට හිතා ගන්න බෑ මොකක්ද කියලා. ඊට පස්සේ සුදු පාට තියෙනවා මං හිතන්නේ මයොනීස් හරි සෝස් එකක් හරි චීස් සෝස් එකක් ඉන්නද මොකක්ද දන්නේ. ඊට පස්සේ චිලි පේස්ට් එකක් හම්බෙලා තියෙනවා යහමි. චිලි පේස්ට් තියෙනවා ගමකට. නාලල හොඳට පඩ පැලෙන්න කන්න පුළුවන් හදලා. මේක මික්ස් චීස් කොත්තුවේ මේගොල්ලෝ පෝක් බීෆ් එනවා. මං කියව එක ඕනේ නැහැ කියලා. පෝක් බීෆ් අයින් කරන්න කියලා මං කියවා. අන්බොක්ස් පාරක් දාමු අපි. ලස්සනයි. කහ පාටයි. මේ බලන්න. කහ පාටයි රතු පාට තක්කාලිද දන්නේ නැහැ තියෙන්නේ. පේනවා. ෂා. හරිම අමුතු සුවඳක් එනවා. මට මීට කලින් චීස් කොත්තුවක ඇවිල්ලා නැහැ. ඉස්සෝ දැල්ලෝ යහම ඉස්සෝ එහෙම යහමින් දාලා දිනවා මේ. ඔක්කො ඉස්සෝ. හොඳයි. අපි කමු පොඩ්ඩක්. යුනික් ටේස්ට් එකක් මේකේ තියෙනවා. චිලි පේස්ට් අරවා මොකුත් ඕනේ නැහැ. නිකම්ම කන්න පුළුවන් චීස් කොත්තුව. මම චිලි පේස්ට් පොඩ්ඩක් ඔකට දාගත්තා. අපි කමු. ඊයබ් දෙනවා 10. මම අර කතාවක් කිය මතකද දෙකපාරක් මේ වගේ කෑමක් අද්දි මුලින්ම හරිම රහයි. කාගෙනද ටික රහ අඩු වෙගෙන යනවා. ඉතින් ඒ නිසා අපි කරන්න යන්නේ ගොඩක් කාලා බලන එක. දැනට මට නම් මේකට 10න් 10ක් දෙන්න පුළුවන්. තව පොඩ්ඩක් කාලා බලමු රහ අඩු වේද කියලා මේකේ. මම ලකුණු දෙන්නේ එහෙමයි. මොකද කන්න පටන් ගද්දි එම කෑම ගොඩක් කෑම රහයි. කාගෙන යද්දි එපා වෙනවා. මේගොල්ලෝ චීස් කොත්තුව දන්නවා. ඕපන් රෙස්ටුරන්ට් රෙස්ටුරන්ට් එකේ තියෙන ලොගෝ මගල එක තියෙන හැංගිලා. වාරිපුරින කනබඩ මන් දන්නෙත් නැහැ ඒක මෙහෙම තියෙනවා කියලා. මේකේ ප්‍රයිස් එක කීයද මට මන්ද වුණා. 1600යි ෆුල් චීස් කොත්තුව. වටිනවද? මට හොඳටම වටිනවා. මොකද බෝජ තව එහෙම පිටින් තියෙනවා මේ. දෙන්නට ඇති මට පේන දේ. 1600කට දෙන්නට චීස් කොත්තු දෙනවා කියන්නේ මට නම් වැඩි වටිනවා. වාරිපුල කියන්නේ ගොඩක් කුංචි ටවුන් එක. දාරම්මල මිනිට ලොකුයි, කුරුණෑගල මිනිට ගොඩක් ලොකුයි, කල්ගම මිනිට ලොකුයි. ඒකට අර පොඩි ටවුන් එකක මේ වගේ හොඳ කෑම තියෙන කඩයක් ගොඩක් කල් තියාගන්න බෑ. ඒක වැහෙනවා. මොකද අර බිස්නස් එන්නේ නැහනේ. පොඩි හොඳ කෑම ගණන් වැඩි වුණාම බිස්නස් ප්‍රමාණය අඩු වෙනවා. ගණන් අඩු කරාම ඒගොල්ලෝගේ කොස්ට් එක කවර් කරගන්න බැරි වෙනවා. ප්‍රශ්න ගොඩයි. හැබැයි මේ රිචි එකේ කෑම නම් මට සුපිරි. වාරිපුල වටේ ඉන්න අය ඔන්න රිචි එකට එන්න. මතක ගන්න එපා. මේක තියෙන තැන තමයි පොඩ්ඩක් කවුරුතල තියෙන්නේ. AG ඔෆිස් එක ඉස්සරහා පාරේ ඇතුළට යන්න ඕනේ. 10න් 10 අද අනිවාර්යෙන් දෙන්න වෙනවා. මට කරන්න දෙයක් නැහැ. මම අද පරාදිනවා. මගේ තරගේ දෙන්න රිචි එකේ කොත්තු බාස්. වෙල්ඩන් නෑ හොඳ. ඔයා හොඳ කොත්තු බාස් කෙනෙක්. මම චීස් කොත්තු ගන්න හොඳට දන්නවා. චීස් කොත්තු වෙනස් ගොඩක් කඩවල. ඒ කියන්නේ එක චීස් කොත්තුවක් එහෙමයි. තව කඩේ චීස් කොත්තුවක් සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් මේක මම මීට කලින් කවදාවත් කාලා නැති චීස් කොත්තුවක් මම අද කෑවේ. ඒක නා කන්න පුළුවන් 10න් 10 දුන්නේ වටිනවා. හොඳ කෑම වෙලක් අද කෑවේ. මේක ස්පොන්සර් කරපු වීඩියෝ එකක්. ත්‍රිස් එක මට පාර්සල් ටිකක් වෙලා තියෙනවා. බිස්කට් වේෆර්ස් ටිකක් ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා. ඉතින් අපි අද මේවා රිවිව් කරන්න තමයි යන්නේ. ස්ට්‍රෝබෙරි එක නම් මම කලින් කෑවා. මට සෙට් නෑ නේ මේ ගොඩක් අවුලක් නෑ කියන්න පුළුවන්. මම ඒකකට ගොඩාක් ආස නෑ. ඒ නිසා රිවිව් එකේදී මේක කරන්නේ නෑ මම මේක කෑවා හොඳ. මේක ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් වේෆර් එකක්. ඔන්න අපි කමුනේ අවුලක් නෑ. තරහුණුත් එන්නේ යාලා. ඊළඟට මෙයාලගේ චොක්ලට් වේෆර් එක. ඊළඟට මං ආස මේක මේගොල්ලන්ගේ වනිලා වේෆර් එක. මං අර තුනම අල්ලන්න අමාරුයි. මං දෙකක් අල්ලලා පෙන්නන්නම්. මේ වගේ ඩිසයින්ස් දෙකක් ඔක්කොම වෙනස්. තනිකර ඩිසයින්ස් වෙනස්. බලන්න. ඩිසයින් සමාන නෑ. බලන්න මේ අර චෙරිස් ලෝගෝ එක තියෙන්නේ දෙක තැනක නෙවෙයිනේ. ආනේ එක තැව ඔතන දෙක තියෙන චෙරිස් ලෝගෝ එක. මං හරියට අල්ලගෙන ඉන්නේ. උඩ තියෙන චොකෝ වේෆර් එක. යට තියෙන වනිලා වේෆර් එක. මේ ඔක්කොගෙම මිල කීයද? මේ එකක මිල රුපියල් 120ක් වෙනවා. ලාභද පාඩුද? මට අයිඩියා නැහැ. මේ වනිලාගේ ඩිසයින් එක කැතයි. ඇත්තට මීට වඩා ලස්සන ඩිසයින් එකක් තියෙනවා මේගොල්ලන්ගේ. අර ලොකෝ පැකට් එක වේෆර් එකේ. වනිලා වේෆර් එකේ හරිම ලස්සන ඩිසයින් එකක් තියෙනවා. ඒක. මේක පොඩ්ඩක් මට කැතයි. අර ආකර්ෂණීය ගතියක් නැහැ. හරිම චීප් ඩිසයින් එකක් මට පේන්නේ මේක. ඔව්. very bad කියන්න බෑ. average graphic design එක. නරක බයින් හොද නැහැ. ස්පොන්සර් කරපු වීඩියෝ එක. ස්පොන්සර් කරපු වීඩියෝස් පොඩ්ඩක් කියනවා මං ඉතින්. වේෆර් කරහනම් එච්චරයි පණ්ඩිතකම් වැඩක් නැහැ. අපි අන්බොක්ස් පාරක් දාමු වනිලා වේෆර් එක. ඊළඟ අපි අන්බොක්ස් කරමු මේගොල්ලන්ගේ චොකෝ වේෆර් එක. ස්ට්‍රෝබෙරි එක නම් මම කලින් අන්බොක්ස් කරා කියලා වට කියවනේ. කීවේ නෑ නේද? කීවද? මතක නෑ මට. අපි ලා ස්ට්‍රෝබෙරි එකෙන් කමු. මෙන්න ස්ට්‍රෝබෙරි එකේ ක්ලෝස් අප් එක. කැමරාවක් ගන්න ඕනි වුණාද? කැමරාවක් ගන්න ඕනි වුණා මේක ලස්සනට පේනවනේ ෆෝන් එකේ.
මම ෆෝන් එක රෙකෝඩ් කරන්න ෆ්‍රන්ට් කැම් එක. ඒකත් ලස්සනට පේනවනේ. අවුලක් නැහැ. කැමරාව ගන්න පිස්සුද හම්බ කරපු සල්ලි ඔක්කොම කැමරා එකකට ගිහලා පූජා කරන්න මට නම් බෑ. ලක්ෂ එකමාරක් කියලා මම හොයලා තියනවා දැන් මේකේ. මොකක් එක ගන්න ඕනේ වන්නේ. හරිම ක්‍රීම් සුවඳක් එනවා. මං ආසයි ඒකට. කේක් එක සුවඳ වගේ. අපි පොඩ්ඩක් කවම මේකේ. සුදු පාට ක්‍රීම් එකක් තියෙනවා. ලාරෝස පාටනේ. පාට පෙන්වන්නේ. අපි එකට කීයක් දෙනවද? අපි 10න් 8ක් දෙනවා ඒකට. ඊළඟට ෆෙරිස් එකේ චොකෝ වේෆර් එක. මේක පොඩ්ඩක් කැඩලා තියෙනවා. ඒකයි කොටයි වගේ පේන්නේ. ඔයාලට පේනවනේ කොහොමද කියලා. අයි පොඩ්ඩක් කවම මේකේ. හොඳ සෝල්ටි එක. රහයි. ඔච්චර රහද? ස්ට්‍රෝබෙරි එකට වඩා රහයි. ස්ට්‍රෝබෙරි එකට 8ක් දුන්න නිසා අපිට මේකට 8මාරක් දෙන්න වෙනවා චොක්ලට් එකට. ගාත්තා බිස්කට් දෙකක් එළියට. වැනිලා වේෆර් එක. මෙන්න බලන්න ක්ලෝස් අප් එක. ලස්සනයි. අපි කමු. හරිම සෝල්ටි හරිම ස්වීට් මැස්සයි නෝනේ. නියම මේකට 10න් 9ක් දෙන්න පුළුවන්. වැනිලා වේෆර් එකට. ටෙරෙස් එකේ වැනිලා වේෆර් එක. හොඳ නිෂ්පාදනයක්. චොක්ලට් එකත් හොඳ නිෂ්පාදනයක්. ස්ට්‍රෝබෙරි එකත් ටිකක් හොඳ නිෂ්පාදනයක්. මේකට 10න් 9යි. චොක්ලට් එකට 10න් 8මාරයි. ස්ට්‍රෝබෙරි එකට 10න් 8යි. ස්ට්‍රෝබෙරි එකට 10න් 8ක් වැඩි වගේ නේ. 10න් 4.5 දෙමු එකට. ඔව් ඒකට 10න් 8ක් වැඩි. 10න් 8ක් දෙන්න බෑ. 10න් 7මාරක් වටිනවා ඒකට. ස්ට්‍රෝබෙරි එකට. හොඳ නිෂ්පාදනයක් වෙන්නලා වේෆර් එක. රුහුණු ෆුඩ්ස් එකෙන් මට පාර්සල් එකක් වෙලා තියෙනවා කොත්තු පැකට් එකක්. කොත්තු පැකට් එකක් කියන එක කන්න කලින් හදන්න ඕනේ. අපි කියමු පැකේජ් එක. රුහුණු කොත්තු රොටි no MSG chicken flavored එකක් මේක. මේ බලන්න ටිකක් පැකේජ් එක ලස්සනද? නෑ ලස්සන නෑ. කැතයි කියමුද? කැතයි කියන්නේ කාරි නෑනේ. ලස්සන නෑ කියලා කියමු. ඒකට හොඳයි. මේක රුපියල් 120ක් වෙනවා. කල් තියා ගන්න පුළුවන් අවුරුද්දක්. මේක ලංකාවේ හදන නිෂ්පාදනයක්. මේගොල්ලෝ මට පේන විදිහට තියෙනවා මේක ඇතුලේ ඩ්‍රයිඩ් කොත්තු තියෙනවා ඉන්ග්‍රීඩියන්ට්ස් වල. ඊට පස්සේ පැකට් සැෂේ එකක් තියෙනවා අර මං හිතන්නේ ෆ්ලේවර්ස් ටික මේ පැකේජ් එක තියෙනවා ඇති කියලා මට හිතෙනවා. සිසිල් විලිස් ස්ථාන එක ගබඩා කරන්න. හදන්නේ කවුද? Manufactured and distributed by Ruhunu Foods Private Limited. කුණ්ඩසාලේ ශ්‍රී ලංකා. වෙබ්සයිට් එකක් ඒව තියෙනවා මෙයාලගේ මම දාන්න. මේක ගන්න තියෙන්නේ කොහෙද? මම දන්නේ නැහැ මේක මට එවපු පැකේජ් එක. ඔයාලා පොඩ්ඩක් සුපර් මාකට්ස් වල රවුමක් ගහලා බලන්න මේක තියෙනවද කියලා. මේගොල්ලෝ කියලා තියෙනවා කුකින් ඉන්ස්ට්‍රක්ෂන්ස්. හදන්නදී මට කියලා දීලා තියෙනවා. මේගොල්ලෝ දන්නවා මම වරද්ද ගන්නවා කියලා. උතුරන වතුර ඔක්කොම කියවන්න බෑනේ මං තනියම කියවන්න. වීඩියෝ එක දිග වැඩි වෙනවා. ලක්ෂ 4ක් 5ක් තිබ්බොත් ගන්න පුළුවන් ටිකක් හොඳ කැමරාවක්. හරි ගෙලින්ම මේගොල්ලෝගෙන ඉස්සෙල්ලා කොත්තු රොටි එක තම්ම ගන්න ඕනේ. තම්මගෙන ඊට පස්සේ මොකද සෙලුයි අර ටසේ පැකට් එකයි දාන්න ඕනේ. ඒකට දාලා උණුසුම පිළිගන්න. සරලව ඒකයි ඉන්ස්ට්‍රක්ෂන්ස්. ඉන්න පේනන්නම් ඔයාලට. දැන් පේනවනේ ඔයාලට මොකද කරන්න තියෙන්නේ කියලා. මං කියන්න ඕනේ නෑ නේද? මේක චිකන් ෆ්ලේවර් එක කියලා මං කියවද නෑ නේද? මේක චිකන් ෆ්ලේවර් එක. චිකන් ෆ්ලේවර් ඒ උනාට මට ඒවලා තියෙනවා මේවා 5ක් 6ක් විතර වෙලා තියෙනවා. ඒ ඔක්කොම චිකන් ෆ්ලේවර් එක. වෙන ෆ්ලේවර්ස් තියනවද? මන් දන්නේ නැහැ. මට ඒවලා තියෙන්නේ නැහැ. ඒවලා තියෙන චිකන් ෆ්ලේවර් එක විතරයි. මේක ග්‍රෑම් 100 පැකට් එකක්. no MSG කියලා මං කියවනේ. මේක වෙජිටේරියන් ප්‍රොඩක්ට් එකක්. මේගොල්ලෝ බිත්තරයක් දාන්න කියලා නැහැ. ඒ දාන්න ඕනේද? ඕනේ නැහැ නේ මේගොල්ලෝ කියලා තියෙන විදිහටම හදමු. නැත්නම් මට බණීනේ වලට විදිහට හදුවා කියලා. නෑ. බිත්තර දාන්න කියලා තියෙනවා. මේ බලන්න. කැමති නම් බිත්තර දාන්න කියලා තියෙනවා. කැමති නම් එළවලු දාන්න කියලා තියෙනවා. හරි බිත්තර දාමු. කැමති නම් චිකන් දාන්න කියලා තියෙනවා මේගොල්ලෝ. කොත්තු ඕව කුක් කරන්න එපා. බිත්තරයක් දාමුනේ. මම මේක හදන් එනකම් ඕගොල්ලෝ ඔම්බින්න. කොත්තු තම්බගෙන ඉවරයි. දැන් අපි කරන්නේ තෙල් දාලා මේක බදින එක. කොත්තු තියෙන්නේ කොටු පාට කෑලි වගේ. අපි බිත්තරේ දැම්මම මේ සීසනින් පැකට් එක දැම්මට පස්සේ දැන් තියෙන හොඳට මික්ස් කරගන්න. අපි කොත්තු හදාගෙන ආවා. දැන් තියෙන කණ්ඩ තාම රස්නේ. මේ පොෂන් එක වලට පේනවද දන්නේ නැහැ. එක පැකට් එක මෙන්න මේ ප්‍රමාණයක් වගේ තමයි තියෙන්නේ. අපි බිත්තරයක් දැම්ම අමතරව මේගොල්ලෝ ඉන්ස්ට්‍රක්ෂන් වල ගහලා තියෙනවා බිත්තර කැමති නම් දාගන්න කියලා. ඒ වගේම කැරට් ලීක් ස්ටික් උත් දාගන්න කියලා තියෙනවා ඕන්න. අපේ තිබෙන නිසා අපි දැම්මේ නැහැ. සුවඳ හරිම කුළු බඩු සුවඳක් එනවා. මොකද අර සැෂේ පැකට් එකේ මං ඉදන්නේ තිබ්බ જાති නිසා වෙන්න ඕනේ එහෙම එන්නේ. ඔව් රස්නේ පොඩ්ඩක් අඩු වෙනවනේ. මොකද ගොඩාක් රස්නේ තිබ්බොත් ටේස්ට් එක හරියට එන්නේ නැහැ. මං හිතන්නේ මේක ෆ්‍රෙෂ් කොත්තුවක් කරන සුපිරියක් කියලා. මොකද මේක අර සීල් කරපු කොත්තුවන්නේ. අපි කාලා බලමු රහද කියලා. අපි කමුකෝ. වැරද්දක් නැහැ ඒකේ. මට මේ වගේ දෙයක් කියන්න ඕනේ. මේකේ කොත්තු රොටි වල ටේස්ට් එකයි අපි සීසනින් පැකට් එකේ ටේස්ට් එකයි වෙන වෙනම එන්නේ. මම මේකට 10න් 7ක් දෙනවා. චිකන් ලීක්ස් කැරට් එකකුත් දැම්මනම් මේකට 10න් 8ක් 9ක් දෙන්න පුළුවන් ලෙවල් එකට. ඒක කියලා මට හිතෙනවා. ලෙවල් නැති අඩුව හොඳට මට දැනෙනවා. ඒවලු තියෙන්න ඕනේ. දාන්න තිබ්බ අපිට අපරාධ. කොත්තු රොටි එක හොඳයි නියමයි. ඔබ කුක් කළා නැහැ. රුහුණු කොත්තු රොටි හොඳ නිෂ්පාදනයක්. ඒක මේ හැන්දි වැරද්දක් නෙවෙයි. හද මේ මගේ වැරද්ද මගේ මෝඩක මේක. කොළඹෙන් පිටක දුර ඈත ඉන්න කෙනෙක් වුණත් කිරිපොඩිමක් කන්න පුළුවන් කියලා වල දැන් දන්නවද? මේ ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ කිරිපොඩින් ඔෆර් එක. මේගොල්ලෝ කියනවා රුපියල් 250කට කිරිපොඩිමක් දෙනවා කියලා. හැබැයි මේක දෙද්දි මේවත් තව එකක් දෙනවා. ඉතින් එකක් 125යි කියන්න පුළුවන් නේ. ඇයි එහෙම කියන්නේ නැත්තේ? මාකටිං මොකක් හරි පොලියට මොකක් හරි මාකටිං වැඩක් වෙන්න දීක මට නම් තේරෙන්නේ නැහැ. මම නම් කියන්නේ රුපියල් 120ට මේක දෙන්නම් කියලා. නේද? පොඩි සරල දේවල්. මේ 250යි අරකයි මේකයි එකක් ගත්තම ආයෙත් දෙනවයි තේරෙන්නේ නැහැ නේ. හරි සංකීර්ණයි ජීවිතේ. මේගොල්ලෝ දැන් මේක සීල් කරලා එවන්න. ඒක හොඳයි. ඒ කියන්නේ සේෆ්ටි එකක් තියෙනවනේ. තව කෙනෙක් කරලා නැහැ කියලා දැනගන්න පුළුවන්. ඕපන්
අන්බොක්ස් කරලා නැහැ කියලා. මම කිව්වා තමයි බෑන් නමේ හැන්ද හොඳ නැහැ කියලා. සෝරි වෙන්නට. දැන් මං කිව්ව මේක මෙහෙම එන්නේ නැහැ කියලා. ඕ එහෙම එන්නේ නැහැ තමයි. ඒක මෙන්න හැන්ද වැරද්දක් නෙවෙයි. හද මේ මගේ වැරද්ද මගේ මෝඩකම මේක. මේක මෙහෙම නවන්න ඕනේ. මේ ත්‍රිකෝණයක් වගේ නමලා මෙහෙම ගන්න ඕනේ. දැන් මොකද මෙකැනිකල් ස්ට්‍රෙන්ත් එකක් මේ කෙලවරට එනවා. අන්න හරන්න පුළුවන්. හොඳයි. හරි. සෝරි බර්නඩ්. තරහ වෙන්නේ මේක නිෂ්පාදකය. ඇත්තට මේ හැන්ද හොඳයි. හැබැයි ලෑන්ඩ් ඔෆ් කිංස් එක දැන් ඒගොල්ලෝගේ හැන්ද මාරු කළා. මම වෙන්න නිසා මාරු කරලා දන්නේ නැහැ. තු ඇති නේද? මගේ විතරත් හරි නෑ. බොක්ස් ෆරක් දාමු ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ කිරි පොඩිම. මේක මම ඊට කලින් කෑවා. කලින් කෑවා කියන්නේ මේක වීඩියෝ එක කරන කලින් කෑවා. රහයි. හරිම බිත්තර සුවඳක් එනවා. අර බිත්තර පොඩි මම නරක සුවඳක් කියලා නේ කිව්වේ. හොඳ සුවඳක්. කිරි බිත්තර සුවඳක් එනවා මේකේ. මහරයි මේකට ආස නැති වෙන්න පුළුවන්. මම නම් ආසයි. අපි ඉස්සර ටිකක් මොඩ් විදියට මේක කමු. මම ඉස්සලම් පොඩි වැඩක් ඕන කරලා පෙන්නන්නම්. මම සාමාන්‍ය කෑල්ලක් කූරලා ගත්තා. අපි කමු. හොඳට කිරි රහයි හොඳට බිත්තර රාක් එනවා. බිත්තර දාලාද මේකට? මට ෂුවර් නැහැ. මේගොල්ලෝ කිව්වා මේකට කිසිම රසකාර මොකද්ද ආටිෆිෂල් දේවල් දාලා නැහැ කියලා. වෙන්න පුළුවන්. හොඳ ප්ලේන් කිරි රහක් ආවා. ඊට අමතරව කිසිම ඒක මැදින් ස්පයික්ස් යන්නේ නැහැ. කිසිම ටේස්ට්. හරිම ප්ලේන් රහක් එන්නේ. මට ඒකට කියන්න ඕනේ උනේ මේක නිෂ්පාදකයා වගේම බලාපොරොත්තු වෙන්නේ එහෙම කයි කියලා නෙමෙයි. එයාට ඕනේ ඊට වඩා වැඩි දෙයක් වාට දෙන්න. ඒ තමයි. ඔයා මේ හැන්ද අරගෙන ඒ දේ ගන්න නම් මේ හැන්ද අරගෙන බය නැතුව මේක හාරන්න ඕනේ ඇතුළට. හාරලා යට තියෙනවා සීනි ඔයිල් එකක්. සීනි ඔයිල්ද මොකක්ද ඒක? සීනි ඔයිල් එකක් නේද? ඒකත් එක්ක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒක මික්ස් කරගෙන මෙහෙම අරගෙන අපි කමු. රහයි. කොච්චර රහද? මේ ඔයිල් එක නියමයි. මම බොනවායි. බොන්නත් පුළුවන්. ඔයාට මේ වගේ සීල් කරපු පුඩින් එකක්. කල් තියා ගන්න පුළුවන් සීල් කරපු පුඩින් එකක්. ෆ්‍රෙෂ් පුඩින් එකත් එක්ක කම්පෙයාර් කරන එක පොඩ්ඩක් වැරදි වගේ කියලා තේරෙනවනේ. ඒක කම්පෙයාර් කරන්නේ මේ වගේ සීල් කරපු පුඩින් එක. එහෙම කම්පෙයාර් කරද්දී මට මේකට 10න් 9ක් දෙන්න පුළුවන්. හොඳයි. නිකන් උඩ තියෙන ප්ලේන් කිරි පුඩින් එක යට තියෙන ඔයිල් එකත් එක්ක නැතුව කනවා වගේ නෙමෙයි. මොකද ඒ කියව කතාවේ තේරුම උඩ තියෙන එක නිකන් කද්දිට වඩා ඒක මික්සර් කද්දි වෙන වෙනස තමයි. ඔයාගේ කට ඇතුලේ අර සීනි රහයි, පැණි රහයි, කිරි රහයි, ඒ අර පුඩින් එකේ බිත්තර ගතියයි එකට ෆයිට් කරන්න පටන් ගන්නවා. කවුද හොඳ කියලා. ඒක එකවට දැනෙන හොඳ ටේස්ට් බඩ්ස් වලට ගිනි දිබ්බා වගේ දැනෙනවා. කාලා බලන්න. මම කියන්නේ මොකක්ද කියලා වට කෑවම තේරෙන්නේ. හොඳයි. හොඳ ඩෙසර්ට් එක. අර අපි වැඩ කරන අපේ යාළුවකින් අපිට තෑග්ගක් හම්බුණා. ලොකු තෑගි මල්ලක් හම්බුණා. ඒ තෑගි මල් ඉතින් කලම මේ Nescafe 3 in 1 එක. මේකේ මට හිතෙන විදිහට මේකේ තියෙන්නේ Nescafe තියෙනවා, කිරි තියෙනවා, සීනි තියෙනවා. මම පොඩ්ඩක් කන්න බොන්න ආස නිසා මම පිටේ සීනි වැඩිපුර දා ගන්නවා. අපි හදන්න පටන් ගමු. ඉස්සලම් වතුරට ගලත් වෙන්න තිබ්බා. මම මේකට පිටි දාලා තියෙනවා, සීනි දාලා තියෙනවා. ඊට පස්සේ ඒකට අමතරව පැර Nescafe පැකට් එකේ තිබ්බ මික්සර් එක දාගෙන තියෙනවා. ටිකක් කන්න මොහොතද. දැන් තියෙන මේකට උණු වතුර දාන එක. අපි දාමු. දැන් තියෙන හොඳ රැන්දි ගන්න එක. Nescafe 3 in 1 එක Highland පිටි සීනි. Nescafe සුවඳක් තමයි එන්නේ මේකේ. වෙන සුවඳක් එන්නේ නැහැ. මේකේ උඩ ඔයාලට පේනවද දන්නේ නැහැ මේ කිරි තට්ටුවක් පාවෙනවා. ඇතුලේ මේ පාට නෙවෙයි. ඇතුලේ පින්නට වෙනස් පාට. අර කිරි උඩට ඇවිල්ලා පාවෙනවා. ඒක හරි ලස්සනයි. අපි බියලා බලමු රාද කියලා. හරිම කොයි. මං ආසයි එකට. මම පිටිත් ගොඩක් දැම්මනේ. සීනි දාපු එකත් හොඳයි. නැගලා ගිහිල්ලා තියෙනවා ඒකට. සීනි වැඩි වෙලා නැහැ. ඒක ගාන්න තියෙනවා. මම බීමට 10න් 9ක් දෙනවා. මං හදපු එක. මැස්සයින් නානේ ආද. මම වීඩියෝ එකට එනවා. හොඳ බීමක් අද බිව්වේ. නිකවරට NLB එකේ කිරි ටොපි. මම අද ගෙනාව ඔයගොල්ලොත් එක්ක කන්න. මේගොල්ලෝ පැකේජ් එකේ ගාලා තියෙනවා මේක හදලා තියෙන්නේ only fresh milk and sugar කියලා. මෙන්න බලන්න. මේ ගාලා තියෙන්නේ. අපි අම්බස් පාරක් දාමු. මෙන්න. ටිකක් කැත පාටක් තියෙන්නේ නේ. සුවඳ නෙමෙයි. කිරි ටොපි වල රහට වඩා සුවඳ තමයි සුපිරි. නියමයි සුපිරි 10න් 9ක් දෙනවා සුවඳනම. මේවා හදලා තියෙන්නේ මං හිතන්නේ අර මේ බලන්න කෑලි වෙන මච්චු පිටින් නෙවෙයි. එකට එක බැච් එකක් හදනවා එක මොකද්ද ෂීට් එක හදලා කපනවා. කපලා කෑලි වලට වෙන් කරලා තියෙන්නේ. මට තේරෙන විදියට. ඒක නිසා තමයි මේ අර කැඩිලා සර්විස් එක ටිකක් ඕල් වෙලා තියෙන්නේ. අර ෆිනිෂින් එක එච්චර හොඳ නැහැ නිෂ්පාදනයේ. මන් දන්නේ නැහැ මේක ෆිනිෂින් එක වැඩි කරන්න මොකද කරන්න ඕනේ කියලා. අවුලක් නැහැ කණ්ඩනේ තියෙන්නේ මේ ඔයදී ෆිනිෂින් එක අවුල් වෙන්න ඕනේ නැහැ. මේවා ගෙදර ගබඩා කරලා ලස්සනට තියාගන්න නැහැ කණ එකටනේ තියෙන්නේ. අපි පොඩ්ඩක් කාලා බලමු.
කිරි රහ නියමයි. සුපිරිම සුපිරි කිරි රහ. හැබැයි පණි රහ මට පොඩ්ඩක් වැඩි. මට තව ටිකක් පණි රහ අඩු වුණා නම් මම වඩාත් කැමතියි. ඒ නිසා 10න් 8ක් දෙනවා. සීනි රහ තව ටිකක් අඩු වුණා නම් 10න් 9ක් දෙන්න තිබ්බා. නියමයි. සුපිරිම සුපිරි. මේක ග්‍රෑම් 250 පැකට් එක. මිල නම් ගහලා තියෙනවා. මට කියවන්න බෑ ඒක බලන්න. මොනවද කැත උගුරු වලින් ගහලා තියෙන්නේ. නිකවරටි NLDB එකේ මෙන්න මේ බැච් එක රහයි. මන් දන්නේ ලංකාවේ අනිත් තැන්වල NLDB කිරි රහයිද කියලා, කිරි ටොපි රහයිද කියලා. නිකවරටි මට හම්බුන මේ පැකට් එක රහයි. මොකද මේ වගේ කන්සිස්ටන්සි කොහොමද කියලා මම දන්නේ නැහැ. මම මේක ප්‍රොමෝෂන් වීඩියෝ ගන්න නෙවෙයි. NLDB කොහෙද ප්‍රොමෝෂන් කරන්නේ මට සල්ලි දීලා. මම පොඩි TikTok බට් එක ඉදරනේ. නිකවරටි NLDB කිරි ටොපි හොඳ නිෂ්පාදනයක්. මම අද වාරිපුර ෆුඩ් සිටියේ දැක්කම මේ සෙලර්ස් චොක්ලට් එක. මේකට කියන්නේ කැෂෝ නට් චොක්ලට් කියලා. මම ළඟට පෙන්නන්නම් ඔයාලට. හයිම ලස්සන ඩිසයින් එකක් තියෙනවානේ. මේකේ ගාලා තියෙනවා මේඩ් විත් ගානා ප්‍රීමියම් කොකෝ බටර් කියලා. ගානා කියන්නේ අප්‍රිකාවේ රටක් නේද? කජු චොක්ලට් සෙලර්ස්. කැෂෝ නට් චොක්ලට්. පිටිපස්සේ මොනවද ගාලා තියෙන්නේ? සීනි කිරිපිටි කොකෝ බටර් කොකෝ මෑස් කජු තෛලෝදිකාරක සොයා ලෙසිදින් පොලිග්ලිසරෝල් වැනිලා රසකාරක රුපියල් 280ක් වුණා මේක. සෑහෙන ගණන්. ග්‍රෑම් 45යි. කර මේ අර මට තව ටිකක් මතක වෙනවා කියන්න මේක. චොක්ලට් ඇන්ඩ් චොකෝ මම මේක දැලන් හිටියේ නෑ. ඕගොල්ලෝ තමයි මට කියලා දුන්නේ මේක. චොකෝ කියන්නේ චොක්ලට් බටර් නෙවෙයිද කොහෙද නේද? මොකද පාම් ඔයිල් වලින් හදනවා හරි මාක් හරි හැමක් තියෙනවා. සෑහෙන ගණන් අඩුයි ඒවා. රිස්බරි චොකෝ හදනවා. කැන්ඩොස් චොකෝ හදනවා. රිස්බරි චොක්ලට් හදනවා. කැන්ඩොස් චොක්ලට් හදනවා. මේ සෙලර්ස් මම හම්බුණාද ඒක? මේක චොක්ලට් එක. චොකෝ නෙවෙයි. චොකෝ කියලා එම ලොකු අවුලක් නෑ. මම කාලා තියෙනවා. ටේස්ට් එකේ නම් ඒ අවුලක් තිබ්බේ නෑ වට. අද චොක්ලට් එකක් කන්නේ අද. මම අන්බොක්ස් මේක ලස්සනට අන්බොක්ස් පාරක් දාන්න තියෙනවා. මෙතන ඉරන්න තියෙනවා යට. පේනවා? මේ මිරන්න තියෙනවා. තම ලස්සන චොක්ලට් බාර් එකක් තියෙනවා. අන්බොක්ස් පාරක් දාමු. मैंने चॉकलेट है चॉकलेट रहा खजू यहाँ पे ना मादी था मानता खजू पोड्डा ही ना पेन मैं का दिया नहीं साथ दान है मैं के मेलिबन नहीं इंगा दान ने मन देन देना करते मेलिबन ब्रांड की लंकाई बिस्किट वाले पोड़ी बड़े देर नहीं दी मैं क्या ने පොඩි නරක නාමයක් තියෙනවා රහ නැහැ කියලා. ඉන්නේ ෆ්ලේවර්ෆුල් මදි කියලා. ඒක ඉතින් ඒගොල්ලෝ ඒ නිසා වෙන්නේ සෙලර්ස් කියලා වෙනම බ්‍රෑන්ඩ් එකක් පටන් ගත්තේ. ඒක හොඳයි. මීට කලිනුත් ඒගොල්ලෝ පොඩි පොඩි වැඩ කරලා තිබ්බා. මැලිබන් කිරි හදලා තිබ්බා. කිරි පවුඩර්. චොක්ලට් එකේ මැලිබන් නම දාලා නැහැ. ඒක හොඳයි. වෙනම බ්‍රෑන්ඩ් එකක් පටන් ගත්ත එක ගුඩ් අයිඩියා. හොඳ චොක්ලට් එකක්. උස්වත්ත කම්පැනියෙන් හදාන්නේ ටිපිටි විතරක් නෙවෙයි කියලා වල දන්නවද? උස්වත්ත කම්පැනිය අනියන ස්ටාර්ස් එක ග්‍රෑම් 20යි රුපියල් 100යි. උස්වත්ත කම්පැනියේ චීස් බෝල් එක ග්‍රෑම් 20යි රුපියල් 100යි. මේ දෙක ಜಾති දෙකක් ටේස්ට් දෙකක් කියලා වලට තේරෙනවනේ. ඒක මං කියලා දෙන්න ඕනේ නෑනේ. එතකොටයි මේ දෙක කම්පෙයාර් කරන්නේ. මම මේ කම්පෙයාර් කරන්න ඔයාලට හදිස්සියට ගන්නවනේ මොකක්ද කියලා පොඩි අයිඩියාවක් දෙන්න. මං ඉන්නේ ඒකටනේ. උස්වත්ත ටිපිටිප් එක අන්බොක්ස් පාරක් දාමු. හරියන්නේ නෑ. හරියා. උස්වත්ත චීස් බෝල් එක අන්බොක්ස් පාරක් දාමු. අපි ඉස්සෙල්ලම කන්නේ මම මීට කලින් කාලා තියෙන එක. ඒ තමයි ස්ටාර්ස් එක. අපි කමු. හොඳට ලුණු රහ දානවා. ලුණු රහ නෙවෙයි. ආනේ මේකට අනියන් කියලා කියන්නේ ලුණු නේද? ලුණු රහයි දෙකම දානවා ඇති. මට ලුණු රහක් තමයි දැනෙන්නේ. අනියන් ස්ටාර්ස් එක රහයි. හැබැයි හෙල්දි කෑමක් දිනන්දි කියලා මට නම් කියන්න තේරෙන්නේ නැහැ. මම මේ ලස්සන දෙයක් දැක්කම මේ පැකට්ස් දෙකේ. මේ දෙන්නගෙම සීනි ප්‍රමාණය, ලුණු ප්‍රමාණය, මේද ප්‍රමාණය හරියටම සමානයි දෙන්නගෙම. නයිස්. එකම බාස්ගේ වැඩක් වෙන්නේ නැද්ද මේවා? බාස්ලා දාන්නේ මේවා. ටිපිටිප් බාස්ලා. කෙමිකල් ප්‍රොසෙස් ඉන්ජිනියර්ස්ලා දාන්නේ. අපි චීස් බෝල් එකක් කමු. මම මේකට ලකුණු කීයක් දෙනවද? මම මේකට 10න් 7ක් දෙනවා. ඔන්න 8ක් දුන්නේ නැහැ අද. මම ගොඩාක් එකට ආස නැහැ. අපි ඉස්සෙල්ලා ටිපිටිප් චීස් බෝල් එක කමු. චීස් රහ එනවා. ලුණු රහ එනවා. පොඩියට ඇඹුල් රහක් එනවා. තව කන්න ඕන. යන්ත්‍රමට තිත්ත ගතියක් එනවා. ඇයි ඒ තිත්ත ගතියක්? මං ආසනයි තිත්ත ගතියක් එනවා. අර රහට තියෙන ඕන චීස් බෝල් උනාම. තනි බෝලයක් කාලා බලමු. අර ගොඩක් අද්දි ආෆ්ටර් ටේස්ට් එක හොඳයි. හැබැයි ගිනින්න පටන් ගන්න තැන සැහැණ අවුල්. ඔව්. හරිම ස්ට්‍රෝං ටේස්ට් එකක් එන ලුණු රහ.
මං කැමති නෑ ඒකට. 10ක් දෙන්නම් මේකට. හරි සමාවෙන්න ඕනේ. ඊට කලින් චීස් බෝල රහයව මං කාලා තියෙනවා. මේගොල්ලන්ගේ වෙන වෙන නිෂ්පාදකයන්ගේ ඒවා. මට මතක විදියට ආපිගෝ එකෙන් හරි කීල්ස් එකෙන් හරි අරන් කෑවා. ඒක නම් රහට තිබ්බා. මේක මට හිතා ගන්න බෑ මොකක්ද අවුල් වෙලා තියෙන්නේ කියලා. මේකට 10න් 6ක් නේද මං දුන්නේ. ඔව් මේකට 10න් 7ක් දුන්නවා. අනියන් ස්ටාර්ස් එකට. අනියන් ස්ටාර්ස් එක යන සැරගතිය ලුණු ගතියත් එක්ක සැරගතිය අරකේ එනවා. මේකේ අරගෙන මේකේ එනවා. මේකේ එන්නේ නෑ ඒක. මේකේ ඒ ටේස්ට් එක බොහොම ලයිට් ටේස්ට් එකක් එන්නේ. හරිම දරා ගන්න පුළුවන් මට්ටමකට. මේක හොඳයි. මේකට 10න් 7ක් දුන්නේ වටිනවා. චීස් බෝල් එක ගන්න එපා. මේක ගන්න. හොඳ නිෂ්පාදනයක්. කස්ටර්ඩ් ක්‍රීම් බිස්කට් කියා මාට කොයි වගේ අයිඩියා එකක් දෙන ටේස්ට් එක ගැන. මට නම් මෙල්ලෝ අයිඩියා එකක් එන්නේ නෑ ටේස්ට් එක ගැන. මොකද කස්ටර්ඩ් ක්‍රීම් කියන්නේ මොනවද කියලා මම දන්නේ නෑ. මම අද දෙයක් ගෙනා මංච් එකේ කස්ටර්ඩ් ක්‍රීම් බිස්කට් එකයි. මැලිබන් එකේ කස්ටර්ඩ් ක්‍රීම් බිස්කට් එකයි. පැකේජින් අතින් ගත්තොත් මේ දෙන්නම හරිම ලස්සන පැකේජස් දෙක. මම මේ දෙකටම කැමතියි. ඒ නිසා පැකේජින් ලකුණු දෙන්නටම හම්බ වෙනවා. මංච් එක අපි අන්බොක්ස් පාරක් දාමු. අන්රැප් පාරක්. මැලිබන් එක අපි අන්බොක්ස් පාරක් දාමු. අන්රැප් පාරක්. උඩ තියෙන්නේ මංච් එක යට තියෙන්නේ මැලිබන් එක. මේ මගේ සුවඳ නියමයි හොඳ. ලංකාවේ ගොඩක් අය කස්ටර්ඩ් ක්‍රීම් බිස්කට්ස් කාලා නැහැ. ඒක කාලා නැති වෙන නේද ඒකවල අඳුරගෙන නැහැ ඒක රහයි කියලා. මේක අරන් බලන්න කස්ටර්ඩ් ක්‍රීම් බිස්කට්ස් ඇත්තටම හරිම රහයි මේක. මම මැලිබන් එක නම් කලින් කාලා තියෙනවා. හරිම රහයි. මංච් එක කන පළවෙනි වතාවද? මෙන්න මංච් එක. මෙන්න මැලිබන් එක. අපි ඉස්සෙල්ලා මංච් එක කමු. ඒක සෙට් නැහැනේ. හයි. මන් දන්නේ මංච් කස්ටර්ඩ් ක්‍රීම් බිස්කට් එක සෙට් නැත්තේ කියලා. හයි. මොකක් කර අවුලක් කරා. කල්ලිකුත් දාලා නෑ කල්ලිකුත් වෙලා නෑ. ෆුඩ් සිරියන් එක ගත්ත එක කල්ලිකුත් වෙන්නේ නෑ. ඒකට මැලිබන් එක අපි කමු. මලිබන්න කරා මලිබන්න කපදි පොඩි කරස් ගන්න කටිය වැඩි පංච් එකට වඩා පංච් එකේ කාඩු යර ලේසියෙන් සොෆ්ට් විදියට හැපිලා යනවා මං කවදී කරස් ගන්න එකට ඇතුලේ තියෙන අර ක්‍රීම් එක ඒ කියන්නේ මේකේ ටේස්ට් එක ලොකුවට මෙන්නේ ඒක කියන්නේ හොඳ කිරි ගතියක් තියෙනවා මං දන්නේ කස්ටර්ඩ් ක්‍රීම් කිරි වලින් දාන්න කියලා කොහොමද natural identical custard butter flavors ඕ කිරි වෙන්න පුළුවන් නේ කිරි දාලා ඉතින් එන්නේ මැලිබන් එක රායි. ඔන්න මම CBL වලට අදිනවා කියනට හොඳ උත්තරයක් මම දුන්නා. කස්ටර්ඩ් ක්‍රීම් බිස්කට්ස් වල රහ මැලිබන් එක. මට ඉතින් කොහොමත් මැලිබන් කස්ටර්ඩ් ක්‍රීම් බිස්කට් එකක් අරන් කන්න. මේ දෙකේම වෙලා රුපියල් 110ක් වෙනවා.